මේ තියෙන්නේ ලොකුම ලොකු කැලයක්. ඉතින් අද මම මේ තියෙන ලොකුම ලොකු ගල් 100ක් පෙරලන්නයි හදන්නේ. ඉතින් යාළුවනේ මේ ගල් පෙරලන වැඩේ ලංකාවේ ප්‍රසිද්ධ නොවුනට මේක පිටරට නම් ගොඩක් ප්‍රසිද්ධයි. මොකද මෙන්න මේ ගල් ඇතුලේ තියෙන්නේ ඔයාලා හිතන්නේවත් නැති දේවල්. ඒ හින්දා ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මංවත් තව දන්නේ නැහැ මෙන්න මේ කැලේ ඇතුලේ තියෙන ගල් වල තියෙන්නේ මොනවදවත් කියලා. හරි ගයිස් දැන් අපි කැලෑවට නම් ඇතුල් වෙලා ඉන්නේ. ආපු වෙලාව ඉඳන් දැන් නම් මගේ ඇඟත් එක්ක කහනවා. ඔයාලට පේනවා ඇති දැන් වෙලාව 12යි. කිව්වත් වගේ යාළුවනේ අපි ඇතුළුනේ ලොකුම ලොකු කැලෑවකට. මෙන්න තියෙනවා යාළුවනේ අපි පළවෙනි ගල. ඉතින් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ ගල් 100ක්ම ගලවන්න. හරි යාළුවනේ දැන් අපි පළවෙනි ගල නම් පෙරලවුවා. ඉතින් ඒකේ මොනවත් තිබ්බේ නෑ. මට හරිම දුකයි. තව ඉතින් ගල් 99ක් තියෙනවනේ. එහෙනම් ඉතින් ඒ වගේත් පෙරලලා බලමු. let's go. මෙන්න තියෙනවා යාළුවනේ අපේ දෙවෙනි ගල. අපි මේකත් පෙරලලා බලමු. අයියෝ යාළුවනේ මේකෙත් මොනවත් නෑ. යාළුවනේ මට දැනට නම් ලොකු අවුලක් නෑ. මගේ ඇඟ කහනවා ඒක විතරයි. දැනපුවෙක්වත් ගෑවුණත් දන්නේ නෑ. ඔයාලට පේන යාළුවනේ මේක මෙහෙම තිබ්බට එන ලොකු කැලයක්. අන්න තියෙනවා යාළුවනේ ඔයාලට පේන ඇති අපේ තුන්වෙනි ගල. මේක නම් අනිවාර්යෙන් ණයක් ඉන්න ඕනේ. එහෙනම් අපි පෙරලලා බලමු. 1 2 3. ඕ යාළුවනේ අයියෝ මේකෙත් මොනවත් නැහැ. කෙලවරහකට නෑ යාළුවනේ. අයියෝ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් මං ගලක් ගලව ඉන්නවා. මේක තමයි අපේ 4 වෙනි ගල. ඉතින් යාළුවනේ අර ගල් ඔක්කොගේම මොනවත් තිබ්බේ නෑ යට. අපි බලන්න යන්නේ මෙන්න මේ ගල් වල තියෙනවා. යෝ මගෙත් මොනවත් නෑ නේ. මේ යාළුවනේ මෙතනක් ගලක් තියෙනවා. මේක මොනවා හරි තියෙන්න ඕනේ. අයියෝ මේකෙත් මොනවත් නෑ. ඉතින් යාළුවනේ මේ වෙනකොට අපි ගල් 6ක් ගැලෙව්වා. ඉතින් ඒ මොන වගේ යටවත් මොනවත් තිබ්බේ නෑ. අපි දැන් ගලවන්න යන්නේ අපේ 7 වෙනි ගල. ඉතින් ඒකේවත් බලමු මොනවා හරි තියෙදි කියලා. එහෙනම් let's go. අන්න තියෙනවා යාළුවනේ අපේ 7 වෙනි ගල. මේකේ නම් අනිවාර්යෙන් මොනවා හරි තියෙන්න ඕනේ. ඔයාලට පේන ඇති මේක ගොඩක් පරණ ගලක්. අයියෝ යාළුවනේ ඒකේ පණුවෙක්වත් නෑ. ඊට පස්සේ යාළුවනේ මං අපේ 10 වෙනි ගලට එනකම්ම ගලවගෙන ගියා. ඉතින් යාළුවනේ මේ හරිය ගොඩක් ගල් නෑ. ගල් 10ක් තමයි තාම හොයාගත්තේ. අර පැත්තේ ගොඩක් ගල් ඇති. එහෙනම් ඉතින් ඒ පැත්තට යන් අපි. let's go. මං යාළුවනේ අර පැත්තේ කියලා කිව්වේ ඔයාලට පේනවා ඇති යන්න. අතර පේනවා ඇති එන්නේ තැන තමයි. යාළුවනේ අපි දැන් අර කැලේට යනවා කියන්නේ අපිට මේවා දාගෙන යන්න බෑ. මං ගත්තා සුපිරි බූට් දැන්. දැන් මේක දාගෙන යමු. let's go. oh මට සිටි. යාළුවනේ පේනවා ඇති අපි මේක දාගත්තා. එහෙනම් ඉතින් අපි යමු. දැන් යකෙක්ටත් බය නැහැ යාළුවනේ. අපි බූට් දාගෙන ඉන්නේ. යාළුවනේ දැන් අපි අර කැලේට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනවා ඇති මාරම කැලයක් තමයි. හරි යාළුවනේ දැන් අපි මෙහා පැත්තට නම් ආවා. ඉතින් මේ පැත්තේ ගල් නම් ගොඩක් තියෙනවා. එහෙනම් ඉතින් මේ ගල් වල යට තියෙන ඒවා බලමු. එහෙනම් let's go. ඊට පස්සේ යාළුවනේ මං ඉතුරු ගල් ටිකක් ගලවගෙන ගියා. ඊට පස්සේ මං 13 වෙනි ගල ගලවද්දි යාළුවනේ ඔයාලට පේන්නේ පොඩි පණුවෙක් ඉන්නවා. යාළුවනේ කොහොම හරි අපි පණුවෙක් නම් හොයාගත්තා. කොහොම හරි යාළුවනේ අමාරුවෙන් කට්ට කාලා හොයාගත්ත එකේ පණුවෙක් නම් හිටියා. පණුවෙක් ඉඳලා වැඩක් නැහැ. එහෙනම් ඉතින් ඊළඟ ගල් ටිකත් හොයමු. let's go. ඒ අස්සේ යාළුවනේ මෙන්න වැහි දෙයියෝ කෝප වෙලා වහිනවා. ඉතින් යාළුවනේ මට කැලේට පොඩ්ඩක් මෙහායින් ඔයාලට පේනවා ඇති ගොඩක් ගල් තියෙන තැනක් හම්බුණා. මෙතනින් අපිට ඉතුරු ටික ඔක්කොම හොයාගන්න පුළුවන් ගල්. එහෙනම් ඉතින් මෙතනින් ගල් ගලමු. let's go. ඊට පස්සේ ඉතින් මං එතනත් විදිහට ගල් අහුලන්න පටන් ගත්තා.
හරි යාළුවනේ දැන් අපි ගල් 50ක්ම ගලවලා ඉවරයි. තව ගල් 50යි එතකොට අපිට තව ගලවන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ඒකත් මෙතනින්ම ගලවමු. හරි යාළුවනේ දැන් අපි ගල් 75ක්ම ගලවලා ඉවරයි. තව ඉතින් අපිට තියෙන 25ක් වගේ පොඩි ගාණක්. ඔච්චර ගලවපු එකේ ඉතින් ඕක නම් ලොකු ගාණක් නෙමෙයි. එහෙනම් ඉතින් මේකත් විදිහට ගලවලා දාමු. හරි යාළුවනේ දැන් අපි චැලෙන්ජ් එක ඉවර වෙන්න හරියටම තව ගලවන්න තියෙන ගල් 5යි. එහෙනම් ඉතින් අපි මෙහෙන් ඒ ගල් 5 ගලවගමු. let's go. මෙන්න තියෙනවා යාළුවනේ අපේ 95 වෙනි ගල. ඒකට මොනවත් නැහැ. එතකොට යාළුවනේ මේ තියෙන්නේ 96 වෙනි ගල. ඒකට මොනවකුත් නැහැ. මෙන්න තියෙනවා එතකොට යාළුවනේ අපේ 97 වෙනි ගල. වලට පේනවා ඇති ඒකට මොනවත් නැහැ. මේ තියෙන්නේ එතකොට 98 වෙනි ගල. මේ තියෙන්නේ 99 වෙනි ගල. ඒක හරියි. අයියෝ ඒකලත් මොනවත් නැහැ. මෙන්න තියෙනවා යාළුවනේ එතකොට අපේ අන්තිම ගල 100 වෙනි ගල. මේක යට මොනවද තියෙන්නේ? ඒකටත් මොනවත් නැහැ. ඒ කියන්නේ යාළුවනේ අපි ඒක කරා. යේ! ඉතින් යාළුවනේ කියන්නේ අපි චැලෙන්ජ් එක කරා. යේ! Nice. කොහොම හරි මේ වීඩියෝ එකත් නම් ඉවරයි. සබස්ක්‍රයිබ් කරන්න.